වසන්ත මහත්මයා මේ වගේම පැමිණෙන්නේ බුදුබර සේනා පාරමිතා පදන මේ සියලුම නිලධාරී මණ්ඩලයේ අවසරයි වගේම ගුණනන්ද සිවිල් දහම් පාසල් ආචාර්යවරුන්ගේ සහෝදර සහෝදරයන්ගෙන්ද ආදරණීය දුවදරුවන්ගෙන්ද අවසරයි වගේ මතක් කළ යුතුයි බුදුබල පාරමිතා පදන මේ නිර්මාතෘ අධ්‍යක්ෂක අනිල් රංජන් මහත්මයා විභාගයේ සිටින එතුමා තමයි මේ බුදුබල පාරමිතා පදන මේ අධීක්ෂණය කටයුතු සියල්ලම සිදු කරනු ලබන්නේ මුලින්ම මෙම ස්ථානයට පැමිණි සියලුම දෙනා ගෞරවණීය පිළිගන්න ලබනවා උත්සව සභාව ආරම්භ කිරීමට මත්තෙන් මුලින්ම සියලු දෙනා පන්සලේ පිටින් සඳහා මා ගෞරවපූර්වක මහා නමස්කාර කරන ආරාධනය සිදුවා සමිත ස්වාමීන් වහන්සේට සියලු දෙනාම පන්සලේ පිටින් සම්බුද්දස්ස ධම්ම සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි शरणं गच्छामि यम्पि बुद्धं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि यम्पि संघं शरणं गच्छामि यम्पि बुद्धं शरणं गच्छामि पाता वेरमणि सिक्खापदं समादयामि ස්වාමීන් වහන්සේලාගෙන්ද අද මේ අවස්ථාවට පැමිණ සිටින බොදුබල පාරමිතා පදනමේ මහත්ම මහත්මීන්ගෙන්ද ශ්‍රී සුගත දහම් පාසලේ ගුරු මහවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගෙන්ද අවසරයි මාහත පැවරී ඇත්තේ අද මෙම අවස්ථාවෙහි පැමිණ සිටින ඔබ සම පිළිගැනීමේ කතාව කිරීමටයි මුලින්ම මෙම අවස්ථාවට පැමිණ සිටින හිඟුල්ලකන්ද ගිරිවංශාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඉතා ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්න ඔබ සමවත් මා පිළිගනු ලබනවා මගේ කතාව අවසන්යි ස්තුතියි පිළිගැනීමේ කතාව දුර්වන්තේ ගුණවන්ත දහම් පාසල වෙනුවෙන් දින සඳහා ගෞරවනීය දීගර අනුවංශ ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු ආරාධනය සිටිනවා. පොඩි ආන්දරන් වහන්සේගෙන් ඒ වගේම පාරමිතා පදනමේ සරත්ය තුලේ සියුම් දෙනාගෙන් අවසරයි. සියලුම සිතාවන්ට අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය තමයි අපේ මේ බුදුබල පාරමිතා පදනමේ කාවත් හඳුනන්නේ නැත්තේ මට මේ හැඳිනීමේ කතාව. අපේ පාරමිතා පදනමේ නිර්මාතෘවරයා වලට අහන්න ලැබුණා රංජන් අයියා. රංජන් අයියා මුලින්ම දැන හඳුනගෙන රංජන් අයියා ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා හඳුනන්නේ ඔබ වහන්සේව දහම් පාසල් අංශෙට මම සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ අංශේ කටයුතු කරන්න කියලා මට කිව්වන් පස්සේ මම හරි කමන්නේ කරමු කියලා කිව්වා. හරි ඊට පස්සේ අපිට රංජන් අයියා තමයි සම්බන්ධ කරේ සරත් අයියා. සරත් අයියා ඊට පස්සේ දහම් පාසලේ අපේ හඳුනන්නේ මෙහෙම වැඩක් තියෙනවා අපි කරමු. මට වහන්සේ ශ්‍රී ලංකාවේ වගේ විස්තර ටික දහම් පාසලේ විස්තර ටික දාන්න යන්න කියලා සරත් අයියා කිව්වා. මම සරත් අයියට ඒ විස්තර ටික දීලා පෞද්ගලික හද කීපයක් අතොත් ශිෂ්‍යයන්ගේ විස්තර ටික දීලා සරත් අයියා පිළිවෙලටත් ඇවිල්ලා යාළුවත් ඉතින් එහෙම කතා කරගෙන ආවෝ ගියා. මට ඉතින් හරි අප්සෙට් එකක් සලකන්න තිබුණා. කතා බහ කරලා ගියා විතරයි. ඉතින් මත් දීලා
ඉතින් මේ පාරමිතා පදනම කියන්නේ තමන්ගේ කිසිම පෞද්ගලික බලාපොරොත්තුවක් මත නෙමෙයි තමන්ගේ රට උදෙසා බුදුදහම උදෙසා කරන කටයුත්තක් හැටියට ගොඩක් මේකේ අරමුදල අපේ චන්දනయ్య ඒ වගේම මේ සරත් අයියා ඔක්කොම තමන්ගේ කාලය ශ්‍රමය ධනය ඔක්කොම ගත කරලා මේ තමන්ගේ රටේ දරුදරියෝ තමන්ගේ රටේ සමාජයට අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා තමයි මේ වැඩේ කරන්න ඕනේ කියලා හිතලා හිතවත්කම මත කියන්නේ අපි ඔක්කොමලා ඊමේල් මත සම්බන්ධ කරගෙන එයාලව ඒ විශ්වාසය මත අරමුදලට මුදල් බැල කරලා අපේ අද මේ දහම් පාසල තව දවසක තවත් දහම් පාසල ඒ වගේ රටේ හැමතැනම දහම් පාසල් වලට මෙයාලා දහම් පාසල් වලට කරන්නේ පන්සල් වලට පුළුවන් හැම දෙයකම පාරමිතා පදනමින් උදව් කරනවා. ඉතින් මේ පාරමිතා පදනමේ සියලුම දෙනාට ඉතින් අපේ ගෞරවනීය ස්තුතිය පුණ්‍යානුමෝදනා වෙනවා. දෙලසක්. මුරවල් කන්ද ගිරවන්තර විහාරාධිපති ගෞරවනීය අපේ මහන්සියන්වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට අපිව සම්බන්ධ කරපු අපේ සම්බන්ධීකාරකයන් කරපු ඒ වගේම ශ්‍රී පාරමිතා පදනමේ දහම් පාසල් අංශය නියෝජනය කරන ගෞරවනීය අපේ දීකර කන්‍යාවස්ත ප්‍රධාන ධර්මවංශයේ අවසරයි ඒ වගේම අපේ පන්සලේ කිරිතාවදාන ගෞරවනීය අපේ පුංචිමහත්මයාගේ අවසරයි ඒ වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මහත්මයා අවසරයි ඒ වගේම කැමින සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින අවසරයි විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි සම්බන්ධ වෙන්නේ ශ්‍රී පාරමිතා පදනම හැටියට පාරමිතා පදනම කියලා කියන්නේ අපි කීප දෙනෙක් අතර කතා බහකට ඇතිවෙච්ච සංගමයක්. විශේෂයෙන්ම ආයුරංජන් මහත්මයා එතුමා මම සහ මේ මාත් සමග කුල් සේවක මහත්මයා අපි සියලු දෙනා එකට ඒක විශ්වවිද්‍යාලයක් තුළ අධ්‍යාපනය ලැබලා එක පැතිවලට විසිරලා ගිය පිරිස. එතනදී අනිරංජන් මහත්මයා යතුනේ සාජාඩ බාහිරේ සාගරතේ ඒ වගේම උපුල් මහත්මයා යතුනේ කලුතර ප්‍රදේශයේ මම අවසානයේ ලංකාවේ පළාත් සේවය කළා ගම්පහ ප්‍රදේශයේ අපි විතර දෙවේ දුරකථනයෙන් කතා බහ කරනවා ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ විතර මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන කතා බහ කරද්දී අපි විතර කතා කරපු දෙයක් තමයි අපේ මේ විදිහට විසිරී ගිය සියලු දෙනා අතර මේකත් දක්ෂතා තියෙනවා හැකියාවක්. ඒ දක්ෂතා හැකියාවන් තියෙන සියලු දෙනා ඒකරාශී කරලා හැමෝගෙම දක්ෂතාව වලින් ඒ වගේම හැමෝගෙම ඒ හැකියාවන් වලින් අපි අපේ රටට අපේ ජාතියට ආගමට සේවයක් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. ඒකේ මූලික පියවර හැටියට පසුගිය අවුරුද්දේ මැයි මාසයේ අපි මේ ශ්‍රී පාරමිතා පදනම ආරම්භ කරන්නේ. පදනම ආරම්භ කරලා අපි මාධ්‍ය විදියට ආරම්භ කරේ අන්තර්ජාලයේ ඔස්සේ ඔබලා සමහරක් විට දන්නවා ඇති මේ ප්‍රදේශවල සමහරක් විට ඇති හැම කෙනෙක්ම වගේ බොහෝ දෙනෙක් භාවිතා කරනවා Facebook. Facebook කරා තමයි අපි පාරමිතා පදනම කියන එක ප්‍රචලිත. දැනට අපේ Facebook ප්‍රොෆයිල් එකක් තියෙනවා පාරමිතා පදනම කියලා. ඒ හරහා අපි අගෝස්තු මාසයේ පළවෙනිදා ඉඳලා ආරම්භ කරා සෑම කුමෝ දිනයකම ධර්ම දේශනාවක් වීඩියෝ කරලා ඒක අන්තර්ජාලයෙන් දානවා. ඒ වගේම හැම සතියකම සෙනසුරාදා ධම්මපදයේ ගාථාවක් සිංහලෙන් ඉංග්‍රීසියෙන් සහ පාලියෙන් කියන මේ තුන් ආකාරයටම ඒක සිතුවම් සහිතව අන්තර්ජාලයෙන් දානවා. ඊළඟට පිරිත් දේශනා පිළිබඳව
තව අපේ සංස්කෘතියේ තියෙන සංස්කෘතික අංග පිළිබඳව අපි නොයෙකුත් විදිහේ ලිපි ඒ වගේම වෙනත් ප්‍රෝග්‍රෑම් මගින් සකස් කරලා අන්තර්ජාලය ඔස්සේ මුද්‍රා කරනවා ලෝකයට. පාරමිතා පදනම මෙහෙම ඉන්න අතර අපේ සංවිධානය වෙනකොට අපේ මූලික අරමුණ තමයි අපි අතරම ඉන්න විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනයාට සහ වික්ෂුන් වහන්සේලාට සහ විහාරස්ථානවලට සේවය යම් කිසි විදිහකින් ආධාර උපකාර කිරීම. ඒ පිළිබඳව අපි වැඩසටහන් කීපයක් සංවිධානය කරලා ඊළඟට අපි ඒ අනුව සංවිධානය වෙලා තියෙන්නේ අපේ සංවිධානයේ නිලතල නැහැ. හැමදෙනාම එකතු වෙලා පොදුවේ වැඩ කරන සංවිධානයක්. කිසිම කෙනෙකුට උසස් නිලයක් හා පහත් නිලයක් කියලා එහෙම දෙයක් නැහැ. අපි හැමදෙනාම එක්කෙනා වගේ වැඩ කරනවා. යම්කිසි වැඩ කටයුත්තක් කිරීමේදී සියලු දෙනා එකතු වෙනවා. ඒ වැඩ කටයුත්තට අවශ්‍ය ආකාරයට අපි සකස් වෙලා වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම ඒ වැඩ කටයුතු කිරීමේදී බොහෝ වෙලාවට වැඩසටහන් සංවිධානය කෙරෙන්නේ අනිල් රංජන් මහත්මයා සහ අපි දෙදෙනා අතරින්. ලංකාවේදී මේ සියලු වැඩසටහන් වලට ප්‍රමුඛත්වයේ මූලිකත්වය අරගෙන වැඩ කරනවා කියන මත. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියට මේ වෙනකොට දහස් ගණනක් සංවිධානයේ පිරිස එකතු වෙලා ඉන්නවා, සංවිධානය වෙලා ඉන්නවා. නමුත් අපිට තාම අපේ සංවිධානයේ ලදරු අවධිය සංවිධානයේ පිටවගෙන තාම වර්ෂයක් නැහැ. ලදරු අවධියේ අපි සංවිධානය වලින් සිද්ධ කරන පළමුවෙන් වැඩසටහන තමයි. එතනදී අපේ සංවිධානයේට පාරමිතා පදනමට මේ නම යෝජනා කරගත්තේ අපි සියලු දෙනාම මේ දේවල් කරන්න කිසියම් බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අපි බෞද්ධයන් හැටියට අපි හැමෝගෙම නිෂ්ඨාව හැටියට අවසානයේ හැටියට බලාපොරොත්තු වෙන නිර්වාණය. ඒ නිර්වාණය දක්වා යෑමේදී නිවන් ලබන්නට අපි දස පාරමිතාවන් පූර්ණ කරන්න. මේ පාරමිතා පුරන්නට එකතු වීමක් හැටියට තමයි පාරමිතා පදනම් මගින් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි පාරමිතා පිරීමක් තමයි කරන්නේ. එතනදී මේ පාරමිතා පුරන එක වර්තමාන සමාජයට සහ අපිට පහසු ආකාරයට සංවිධානය කරගන්න අපිට සිද්ධ වෙනවා. ඒ අනුව තමයි අපි මේ ආකාරයට සංවිධානය වෙලා වැඩ කරන්න පටන් ගන්නේ. අපේ සංවිධානයේ පොදු මහ ජනතාවගේ මුදල් එකතු කරන්නේ නැහැ. ඒක සතුරා සහන. ඒ වෙනුවට අපේ ඉන්න අනුග්‍රාහකයන්සේ. ඒ අනුග්‍රාහකයන්සේ පිරිස තමයි මාසිකව, ත්‍රිමාසිකව, වාර්ෂිකව එක එක විදිහට එයා මුදල් අපේ පදනම සඳහා වියදම් කරනවා. එතකොට ඒ මුදල් එකතු කරලා අපි අපේ තියෙන දහම් පාසල් වංශය, ඒ වගේම ආගමික කටයුතු සමාජ සත්කාර වංශය කියලා එකක්, ඒ වගේම ශිෂ්‍යත්ව වංශය, මේ විදිහට අංශ කීපයක්. මේ අංශවලින් බලාපොරොත්තු වෙන දහම් පාසල් වංශයෙන් බලාපොරොත්තු වෙනවා දහම් පාසල් වලට උදව් කරනවා. ඒ වගේම ආගමික කටයුතු වංශයෙන් බලාපොරොත්තු වෙන්නේ විහාරස්ථාන වලට, ඒ වගේම ගරු ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්න පිළිවෙල වලට, ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන පහසුකම් වලට යෙදී දක්වනවා. විහාරස්ථාන වලට පෞෂාපූර්ණ සම්පූර්ණ කරන්න මේ ආදී කරනවා. ඒ වගේම ශිෂ්‍යත්ව අංශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පාසල් යන සියලු දෙනාට අධ්‍යාපනය ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. රජයෙන් බොහෝ වියදම් කරනවා. නමුත් ඒ ඉගෙන ගන්න එක යම් කිසි විදියකින් අඩාල වීමක් හෝ එහෙමත් නැත්නම් කඩාකප්පල් වීමක් සිද්ධ වෙනවා නම් ඒ තුල අපේ යම් කිසි වැරද්දක්, දෙමව්පියන්ගේ යම් කිසි වැරද්දක්. නමුත් ඒ අධ්‍යාපනයේ කඩාකප්පල් වුණාට පස්සේ කඩාකප්පල් වෙලා කාලයක් ගත වුණාට පස්සේ ඒ පුද්ගලයාට නැවත ජීවිතය ගොඩනගා ගන්න
අධ්‍යාපනය කියන එක ලබා ගන්න ප්‍රමාණය වැඩි. අධ්‍යාපනය ලබා ගන්න හැකියාවක් නැහැ. අන්න ඒ වගේ පිරිස තමයි සමාජයේ මේකුත් ආකාරයේ සමාචාරවලට ඒ වගේම අපරාධවලට පෙළඹෙන්නේ. අන්න ඒ විදිහේ පිරිස අපි හොයාගෙන තෝරාගෙන ඒ අයට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දෙන්න පදනමින් ගියදා. දැන් මේ වෙනකොට අපේ තරුණ වැඩසටහන යටතේ ගම්පා උඩුගම්පුර ප්‍රදේශයේ අවුරුදු 23ක තරුණයෙක් තෝරගෙන ඒ තරුණයාට කරුණ උසස් පෙළ 10යි 10ක් සහිතව සමත් වෙලා සාමාන්‍ය පෙළ 10යි 10ක් සහිතව සමත් වෙලා උසස් පෙළ විෂයන් දෙකක් විතරයි පාස් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එයාගේ අවුල් වල තිබිච්ච හරියට ගැටලු නිසා උසස් පෙළ කරගන්න හරියට කරගන්න බැරි. ඒ තරුණයව තෝරගෙන අපි එතුමාව නුගේගොඩ තියෙන සිටියන් ගයිඩ් කියන ආයතනයක යොමු කරලා දැන් මේ වෙනකොට මාස දෙකක් මේ තුන්වෙනි මාසේ අධ්‍යාපනය ලබා දෙන යනවා. ගුවන් විදුලි හා රූපවාහිනී එමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත් අධ්‍යාපනයක් සඳහා. අවසානයේ බලාපොරොත්තු වෙනවා අපේ ආයතනය හරහා එතුමානන්ට අවශ්‍ය කරන පහසුකම් ටිකක් සලස්සලා දීලා ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් පහසුකම්. ඊළඟට අපි ඒ ශිෂ්ටාංශයේ සමාජ න්‍යායස්ථාන වලට උදව් කරන එක පළමුවෙනි උපසටහන යටතේ අපේ පදනම් වෙනුවෙන් බොහෝ වැඩ කටයුතු ආශ්‍රය කරපු ආයතන විපස්සනා අමුතු වෙනුවෙන් උන්වහන්සේ විහාරස්ථාන අභිනය කරන ආවාසිකය සඳහා සිමෙන්ති කොට්ට 50ක් මිල දී ගන්න අවශ්‍ය කරන මුදල් පරීක්ෂාවක් කර අපි මේ සතියේ ගිය සතියේ සඳුදා ඒ වගේම ඊළඟ මේ අපේ පදනමේ වැඩ කටයුතු අතර දහම් පාසලන්සේ පළමුවෙනි වැඩසටහනේ විදිහට තමයි මේ හිඟුරල කන්දේ ශිෂ්‍යදරු දහම් පාසල තෝරගෙන මේ දහම් පාසලේ දරුවන් 20 දෙනෙක් තෝරගෙන ඒ දරුවන්ට අවශ්‍ය කරන පොත්පත් ආදී අධ්‍යාපන උපකරණ කීපෙකුත් ඒ වගේම පොදුවේ දහම් පාසලට අවශ්‍ය කරන දැන් කළුලෑලි භාවිතා වෙන්නේ නැහැ. කළුලෑලි නිසා අනෙකුත් ආකාර රෝගාබාධ ලක්ෂණ කියලා ඒ නිසා කළුලෑලි නැතුව අපි වයිට් බෝඩ් කීපෙකුත් ඒ වගේම මේ වයිට් බෝඩ් වල ලියන්න අවශ්‍ය කරන පෑන් සහ මකන්න අවශ්‍ය කරන උපකරණ දේශරු ඒ ආදී විදිහට සකස් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ලිපිය භාවිතනකොට අපි සංඥා සාන්තිතුවා කරත්තරියේ ළමයි 20 දෙනෙක් තෝරගන්න කියන එක අමාරුයි. සියලුම දෙනාට දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද සියලු දෙනාම ඒ දුෂ්කර පළාත් දුෂ්කරතාවෙන් තමයි පෙළෙන්නේ. හැමදෙනාම අමාරුවෙන් ඉගෙන ගන්න, දෙමව්පියෝ හරි අමාරුවෙන් ඒගොල්ලන්ට ඉගෙන ගන්න අවශ්‍ය පහසුකම් සලස්වලා දෙන නිසා එහෙම කරනවා නම් වටිනවා. නමුත් දැන් ඒ පදනමට පළමුවන වාරයේ වැඩසටහන සඳහා ලැබිච්ච මුදලින් අපි කොටස් වශයෙන් වෙන් කරලා ආගමික කටයුතු අංශෙට මෙච්චරයි, ඒ වගේම දහම් පාසල් අංශෙට මෙච්චරයි, මාධ්‍ය හා තාක්ෂණික අංශෙට මෙච්චරයි කියලා එහෙම මුදල් වෙන් කරනවා. ඒ වෙන් කරාට පස්සේ වෙන් කරපු මුදලින් අපිට පුළුවන්කම ලැබුණේ ළමයි 20 දෙනෙකුට විතර තෑගි පාසල් එන්නක අධ්‍යාපන උපකරණ පරිත්‍යාගයක් කරන්න. එතනදී විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන දහම් පාසල පොදුයක් කරන්න. අපි කතා වෙලා ඉන්නේ එක කබඩ් එකක් හරි අවශ්‍යතාවයක් මොනවා හරි එහෙම පරිත්‍යාග කරමු. එතනදී පඤ්ඤාන් සම්පූර්ණ කර අපිට ඩෙස්ක් බාන්කු වලින් ගියක් තියෙනවා, පල්ලෑලි වලින් ගියක් තියෙනවා. මේ ආදී වශයෙන් දැන් මේ අතර දෙවෙනි ප්‍රශ්නයක් වෙන ඩෙස්ක් බාන්කු සහ පල්ලෑලි නිසා අපි ඒ වෙනුවට පල්ලෑලි වෙනුවට වයිට් බෝඩ් එකක් කරමු කියලා තීරණය කරා. ඊළඟට වැඩසටහන් සිද්ධ වෙන්නේ අපි එක එක්කෙනා ඒ වැඩසටහන් අංශවල ඉන්න අය ව්‍යාපෘතියක් විදිහට අපේ පාරමිතා පදනම හරහා පදනමේ නිලධාරීන් සියලුම දෙනාට
ඊමේල් මගින් යවනවා මෙන්න මේ විදිහේ වැඩසටහනක් අපි කරනවා අනුවර්තන කරන්න යෝජනා කරනවා කියලා. ඊට පස්සේ ඒ යෝජනාව සියලු දෙනා ස්ථිර කරාට පස්සේ මාසික කාල සීමාවක් දෙන අයයට ඒ අපි දාපු යෝජනාවට කැමැත්ත සහ අකමැත්ත පළ කරන්නේ. ඒ අවසානයේ තමයි තීරණය වෙන්නේ. ඉතින් කියන සතුටේ මේ අවස්ථාවේ අපි යොමු කරපු වැඩසටහන් සියල්ලම 100%ක්ම සියලු දෙනාගේම කැමැත්ත පළ වෙලා තියෙනවා. කාගවත් අකමැත්තක් පළ වෙලා නැහැ. ඒ අනුව මේ වැඩසටහන කරේ. ඉතින් මම හිතන්නේ මම බොහෝ කාල වේලාවක් ගත්තා. පුංචි දූ දරුවන් හැටියට ඔබට කියන්න තියෙන්නේ පුංචි දුවේ පුතේ ඔයගොල්ලන්ට අපි අද ඔයගොල්ලෝ අතරින් තෝරගත්තු කීප දෙනෙකුට මේ තෑගි දුන්නට ආයි නැවත දවසක අපි එනවා දහම් පාසලේ ඔයගොල්ලෝ සියලු දෙනාටම තෑගි අරගෙන. මම එතකොට අපේ ගෞරවනීය සම්මානසලට යෝජනා කරන්නේ දහම් පාසල් උත්සවයක් සංවිධානය කරගත් අවස්ථාවේදී ඒ දහම් පාසලේ දූ දරුවන් සදා සියලු දෙනාටම අවශ්‍ය කරන තෑගි ටික අපි ඉදිරියේදී පාරමිතා පදනමහරහා ලබා දෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විදිහට අපි ඉදිරියේදී සම්බන්ධ වෙලා කටයුතු කරමු. ඒ වගේම දැනට මේ වෙනකොට පදනමේ වර්ෂයක් අත්දැක බොහෝ දියුණුවක් තියෙන 10 ගණනක් ලෝකේ පුරාම ඉන්න අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ඒ අය හැමෝම අපි උදව් කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ අය අහහා උදව් කරනවා. මේ වෙනකොට ඒ වාද්‍ය තාක්ෂණික අංශයට අවශ්‍ය කරන උපකරණ පවා සමහරක් අය පරීක්ෂා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට බොහෝ දෙනෙක්ගේ නැඹුරුතාවයක් තියෙනවා. දැන් මේ වෙනකොට බෞද්ධ දූ දරුවන් පිළිබඳව ලොකු හැඟීමක් ඇති වෙගෙන යනවා. ඒ වගේම බෞද්ධයන් පිළිබඳව පන්සල් පිළිබඳව ආන්දෝලන පිළිබඳව ලොකු හැඟීමක් මිනිස් තුළ මම හිතන්නේ පෞද්ගලික කවරදාකටවත් වඩා හැඟීමක් මේ කාලය තුළ ඇති වෙමින් පවතිනවා. ඉතින් ඒ කාලේ අතර තුර මම හිතන්නේ අපි මේ කරන වැඩසටහන ඔස්සේ ඔබ අතරට ඇවිල්ලා ඔබට යම් කිසි සරණක් පිටක් වෙන්න පුළුවන් නම් අන්න ඒක අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණය ඒක. ඒ වගේම දැන් මේ පුංචි දුලම් කාල ඔබේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ අපි මේ කරන පරිත්‍යාගයන් බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න. විශේෂයෙන් අපි දන්නා පොත්පත් එහෙම පරිස්සමෙන් පාවිච්චි කරන්න. දැන් මේ අවුරුද්දට එපා නම් ඊගා අවුරුදු භාෂයට හරි ඔබ ලබා තියාගන්න පරිස්සම් කරලා තියාගෙන ඔබේ අධ්‍යාපනය ලබන්න අද ඉඳලා ලොකු ජවයක් ශක්තියක් ලබා ගන්න. මොන විදිහේ බාධකාවක් කරදර සංකටලුවාවක් මගේ අධ්‍යාපනයේ මගදී කඩාකප්පල් කරගන්න නැහැ කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. එහෙම ඇති කරගෙන ඔබ කවදා හරි හොඳට ඉගෙනගෙන එක්ක ගුරුවරයෙක් කියනවා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් මේ විදිහේ ලොකු උසස් වෘත්තියකට ගිහලා වෘත්තියක් හදාගන්න. අන්න එතකොට ඒ විදිහේ තත්ත්වයකට බාවට පස්සේ ඔබටත් මතක් වෙනවා නම් අපි පුංචි කාලේ මෙන්න මෙහෙම ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගන්නකොට අපිට මේ විදිහට පිරිසක් එක්ක උදව්වක් කරා මම ඒ විදිහට තවත් ඉගෙන ගන්න අපහසුතාවලින් කෙරෙන ආර්ථික අපහසුතාවලින් කෙරෙන කෙනෙකුට එනකන් සල්ලි නැති දුප්පත් කෙනෙකුට ඉගෙන ගන්න අතහිත දෙන්න ඕනේ කියලා යම් කිසි දවසක ඔබටත් ඒ අදහස ඇවිල්ලා ඔබත් ඒ විදිහට උදව් උපකාර කරනවා නම් අන්න ඒක තමයි පාරමිතා පදනම හැටියට අපේ බලාපොරොත්තු. ඒ අරුණාම් වෙනත් සංවිධානවල සමිති සමාගම් වලින් වගේ අපි ඔබට මේ දේවල් දෙනවා ඔබගෙන් අපිට මේ දේවල් අවශ්‍යයි කියලා එහෙම බලාපොරොත්තුවක් ඉල්ලීමක් අපේ නැහැ. අපේ තියෙන එකම ඉල්ලීම තමයි ඔබ හොඳට ඉගෙන ගන්න. ඒ වගේම ගුණ ධර්මයෙන් පෝෂණය වෙන්න. ගුණ ධර්මයෙන් පෝෂණය වෙලා හොඳට ඉගෙනගෙන හොඳ දූ දරුවෝ හැටියට හොඳ පුරවැසියෝ හැටියට මේ රටට ජාතියට වැඩදායි
හොඳ පුරවැසියෙක් හැටියට හෙට දිනේ ඔබ බාර ගන්න තියෙන ඉල්ලීම කරමින් මම මගේ අරමුණ පැහැදිලි කිරීම මෙතනින් අවසන් කරනවා. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ගෞරව විහාරාධිපති ඒ වගේම දහම් පාත්‍රයේ ප්‍රධානාචාර්ය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම අපේ සම්බන්ධීකරණ කටයුතු කරපු දීගල පඤ්ඤාවත් ස්වාමීන් වහන්සේලාත් දහම් පාත්‍රයේ ආචාර්ය මණ්ඩලයටත් ඔබ සියලු දෙනාටම අනේක වාරයක් ස්තුති කරමින් ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මම මුදුබල පාරමිතා පදනමේ අරමුණ සහ දිවයින පුරා නාටකයේ ආරම්භ කරන සංවිධානයේ විවිධ අංශ කරා තමගේ ප්‍රතිභාව යොමු කරමින් අපේ ආගමික සංස්කෘතික වශයෙන් ජීවන කලාකර වෙන්නේ අගාධ ප්‍රතික්‍රියා උත්සාහ කරනවා දැන් තුමන් කතා කරනවා අදාළත් සිතුවම් කරනවාට විරත් අදහස් දැක්වීම සඳහා ගෞරවපූර්වක නමස්කාර කරනවා දෙසිනවා ඊළඟට ගීතයක් ඉදිරිපත් කිරීම සඳහා ආරාධනා කර සිටිනවා 10 සීනි ගායනදී සංගීතමය ජීවනය ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන්ද බොදුබල පාරමිතා පදනමේ සමාජික මහත්මීන්ගෙන්ද සීසුදු දහම් පාසලේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගින්ද අවසරයි අප මෙතෙන් පැමිණියේ ගීතයක් ඉදිරිපත් කිරීමට. විතරාගිනෙතු සංගලේ සමාධි සිරි මුව මඩලේ මොක්කද සෞසත සැනසු සම්බුදු සමිදේ තිලෝග සම්බුදු සමිදේ
ඒ වගේම බුදුබල පාරමිතා සංවිධානයේ නියෝජනය කරන මේ අවස්ථාවට සම්බන්ධව කටයුතු කරන සමාජ සුබ සාධනාංශයේ සම්බන්ධිකාරක පී.ඒ. සරත් කුමාර මහත්මයා ඒ වගේම දහම් පාසල් අංශයේ ගිරුම් මාස්ටර් ලේකම් උපසාන්ත මහත්මයා ඒ වගේම මාධ්‍ය තාක්ෂණික අංශයේ සම්බන්ධිකාරක බිඳුරු මතුසන්ද කියන ඒ වගේම සහභාගී සිටින මාධ්‍ය සියලු දෙනාම ඉතාමත්ම කාර්යකව ආදරයෙන් පිළිගනු ලබනවා. විශේෂයෙන්ම මම හිතන්නේ දරුවන් සියලු දෙනාටම අපි මෙතනදී විශේෂයෙන්ම දැන් බුදුබල පාරමිතා සංවිධානයෙන් ඇවිදලා ඔයලට හා දහම් පාසලට සමස්තයක් වශයෙන් පොදුවේ සියලු දෙනා වෙනුවෙන්ම ඔබ වෙනුවෙන් යමක් පරිත්‍යාග වෙනකොට විශේෂයෙන්ම දැන් මේ සංවිධානයේ හරහා දහම් පාසල් අංශ නොයෙකුත් ආදී අංශ ක්‍රියාත්මක කරනකොට ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් තියෙනවා. විශේෂයෙන්ම අද ලංකාවේ වැඩි පිරිසකට නැත්තේ මම හිතන්නේ විශේෂයෙන්ම ශික්ෂණයක් කියන දේ නෑ. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම අපි ගොඩනගා ගන්න හදන්නේ තම තමන්ට ගොඩනැගිච්ච ආත්ම ගෞරවයෙන් ජීවත් වීම සඳහා පසුබිම ගන්න. දැන් බලන්න විනාඩි 20ක් ඉන්න බෑ කෑ ගහන්න නැතුව. දඟලන්න නැතුව විනාඩි 20ක් ඉන්න බෑ. මේක අන්‍ය ජාතීන් දිහා බැලුවොත් එහෙම එල්ලෙන්නවත් දෙන්නේ නැහැ මේ වගේ තැන්වලදී. විශේෂයෙන් බලන්න ඕනේ දැන් අපේ අගය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ඔක්කොම හැදියාවල සංස්කෘතිය විනය සියල්ලක්ම ඉස්සරම කියලා දුන්නේ බුදුදහම තුලදී. මේක අගයක් වෙලා නැත්නම් විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම දැන් අර තොප්පියක් ගැන කතා කරනකොට ඔක්කගේ මොළවල තොප්පිය තියෙනවා කියලා අපි කියනවා. අනේ පල්ලි පුදුම ලස්සනයි කියලා කියනවා. හැබැයි ඒ ඔකොටම වඩා මේ ඉස්සරලම අපිට තමයි වයි කියන්නේ. අපි ළඟ සමව තිබුණේ. හැබැයි අපි නැති කරගත්තේ ඇයි අපේ තියෙන මේ මහා මේ සෞතු ගතියක් නිසා විශේෂයෙන්ම. මෙතන කියන්න බැරි වතුන අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් අවශ්‍යතාවයක් නැහැ. නමුත් විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕන නිසා ඔබ වෙන්නේ යුතුයකමක් කරන්න ඕන. ඒ නිසා තමයි මම හිතන්නේ මේ කට්ටිය දුර බැහැර ඉඳලා ඇවිදින්න යොකු යාන්ත්‍රණ මහා සංවිධානයක් පිළිටවාගෙන එතකොට ඒකේ අතුපල විහිදිච්ච මහා සාමාජික පිරිසක්කින් සැදුම් වෙනකොට ඒක ලොකු සංවිධානයක්. දැන් අනගාරික ධර්මපාලතුමාගේ පොතක සඳහන් වෙනවා සමාජ සේවා කරන්න. එහෙම නැත්නම් ආගම දාමට රටක සමාජයේ සේවය කරන්න යනකොට බැලුම් අහන්න, ගල් මුල් ප්‍රහාර, මඩ මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන ඒ කියන සේවය කරන්න පටන් ගන්න. මොකද හේතුව ලංකාවේ ගොඩාක් අපි දැකලා තියෙන නොයෙකුත් සංවිධානයේ පිටවාගෙන ඒවා මොනවා හරි ක්‍රමවේදයක් තුළින් කඩාකප්පල් කරලා දානවා. දැන් පිටිදුවේ සිද්ධාම හාමුදුරුවෝ මම හිතන්නේ මේ ලංකාවේ විද්‍යාවේදී උපාධිය තිබිච්ච විශාල ධාර්මික පැත්තෙන් ලොකු සේවයක් මේ රටට කළා. හැබැයි ඒ කරගෙන යනකොට මගදී නතර කරනවා. මේ රටේ කිසිම දවසක මොනවා හරි සත්‍ය බලවේගයකට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඒක අපේ රටේ ක්‍රියාවිච්ච මහා පහත්ම ක්‍රියාවලියක් ඇටියට මේ සෑම දෙයක්ම නැති කරනවා. හැබැයි ඊට වඩා වෙනත් ආකාරයේ මොනවා හරි ගැවටීමක් තියෙනවනේ ඒකට අපි යවු වෙනවා. නිකවැරදි කාලයක් ගියා බස් අරගෙන. ඕක ඒක නැති වෙනකොට නිකවැරදි යන එක නතර කළා. දොරු කන්දේ කාලයක් ගියා. ඉස්ගෙඩිස් පිව්වා, ගෙම්මොත් පිව්වා. නේද? මේ වැවුවලි වතුර අරගෙන බීලක් ආවා. ඒවටත් ලැබටුණා. ඉතින් ඒ වගේ දේවල් ඊළඟට බුදු රැස් ගිහින් දෙනවයි කියලා බුදු පිළිමෝණිය රැස් වීන් දෙනවා කියලා පොලිමේ ගියා. රැස් වීන් දිච්චව බලන්න. දැන් අපේ පන්සලෙත් ආවනේ නැතන් වෙලාවක රැස් වීන් දෙනවා බලන්න මේ පන්සලටත් ඇවිල්ලා තියෙනවා. මොකද එතකොට අපේ පන්සලේ විහාරේ බුද්ධ ප්‍රතිමා ප්‍රතිසංස්කරණය කරගෙන යන කාලේ. මොකද පරණ ප්‍රතිමා අවුරුදු 90ක් විතර පරණ ප්‍රතිමා. එතකොට ඒවල රැස් වීන් දෙන්න කල මේ පාට දිස්ම දෙන්නේ නැහැ. දැන් එතකොට අවුරස්මේ වැන්නට පස්සේ මේ පාට වලින් කිරණ ආවා. නොයෙකුත් විහිදිලි ඇතුලින් පස්සේ කිව්වා අපේ විහාරේ ප්‍රතිමාවේ විතරයි රැස් වීන් දෙන්නේ කියලා. මේ කවුරුත් නෙවෙයි කිව්වේ. හින්දු අයත් නෙවෙයි, ඉස්ලාම අයත් නෙවෙයි කිව්වේ, බෞද්ධයෝමයි කිව්වේ. ඒ නිසා විශේෂයෙන්ම අපි අවබෝධ කරගන්න ඕන දැන් අපේ පන්සලට ආවට පස්සේ අපේ එකේ රැස් වීන් දෙන්නේ නැහැ කියලා බැන යනවා. එහෙම ගිය අය ඉන්නවා. එතකොට ඒ වගේ අපේ බුදුහාමුදුර වෙනින් අපේ ධර්ම වෙනින් උඩ බලාගෙන කෙල ගහන වගේ වැඩ කරන්නේ වෙන කවුරුත්ම නෙවෙයි අපි අතර ඉන්නව පිරිස්මයි. විශේෂයෙන් මම කියන්නේ දහම් පාසලෙන් දැන් දහම් පාසල අවසාන පන්ති දක්වා ඉගෙන ගන්න අය වගේම එකේ පන්ති ඉඳලා. විශේෂයෙන් අපිට තියෙන ලොකු ආදරයක්. මම හිතන්නේ අද මේ මොකක්වත්ම නැතිලා තියෙන විශේෂයෙන්ම මේ කරන පරිත්‍යාගයත් එක්ක ලොකු සේවයක් බලාපොරොත්තු වෙනවනේ. ඔය කට ඉගෙන ගන්න ඕනේ, හැදියාවක් තියෙන්න ඕනේ, විනයක් තියෙන්න ඕනේ. අපිට කියන විශේෂම මේ බෞද්ධ අය වශයෙන් මොකද ශික්ෂණයක් තියෙන්න ඕනේ. බෞද්ධ ළමයෙක් තැනකට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ වගේම තැන බලන ඒ තැනට උචිත විදිහේ ධර්ම දේශනාවක් තමයි බුදුහාමුදුරු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් දැන් මේ තේරුම් ගන්න බැරි දේශනාවල් කොතරම්වත් කරලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම දැන් අපිට උගන්වනවා තැනකට ගියාට පස්සේ ඉන්න ඕන කරන ක්‍රම එතකොට මේ පොත්පත් ටික හරි තෑගි වන්න දීලා අපිට වයිට් බෝඩ් එකක් දීලා ඒකෙන් ලියන අකුරක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න මොනවා හරි ක්‍රමවේදයක් බලාපොරොත්තු වෙනවා. මම විශේෂයෙන්ම ලංකාවේ තියෙන වැඩි පිරිසකට තියෙන ලොකු පඬිතුකමක් තියෙනවා. විශේෂයෙන් මානසික රෝගයක් කොට නගාගෙන කොතනකවත් ගිහිල්ලා එතෙන් උචිත විදියෙන් හැසිරෙන්න දන්නේ නැහැ. මල ගෙදරකට ගියත් ඉවරයි. මගුල් ගෙදරකට ගියත් එතනක් කාලා ඉන්නේ.
නේ කෑම කාලා යන ගැටලුවක් නෑ. කෑමක් කාලා එතරම් කාලා මේ ආය මේ හෙල්මට් එකක් දාලා මේ පැත්තේ යන විදිහට තමයි යන්නේ. එතකොට දන්නේ නෑ බස් එකක ගියත් ඉවරයි. කොච්චර සීට් එක සූරන්න එපා කරලා හරියන්නේ නැහැ. ඇඟිල්ල ගන්න කොහොම හරි කරලා සීට් එකත් ඒකත් ඉවර කරලා දානවා. එතකොට දැන්නින් අලවන්න එපා කිව්වොත් අලවන්නේ මේකේ. ඩස්බින් එකක් තියලා කුණු දාන්න කියලා කිව්වොත් එහෙම සීමාද යනකොට පේනවා ඩස්බින් එක නිකන් ගස්වල තියෙනවා හිස්සුව. එහෙනම් නමුත් අපි කන පොළ ටික ඔක්කොම දාලා තියෙන්නේ ඩස්බින් එක වගේ බීම. ඉතින් එහෙම තමයි ක්‍රමවේදයක් යන්නේ. ඉතින් මම විශේෂයෙන්ම දැන් මම උඩට කලින් කියලා ඇති අපි තායිලන්තේ ගිය වෙලාවේ මේ අපිට මේ හාමුදුරු කට්ටියට මේ වතුර බෝතල් අල්ලන්න පත් කරලා හිටිය ළමයි කණ්ඩායම. මුළුම තායිලන්තේ පුරාවට විසිරිච්ච මොන්ටිසෝරි ළමයි තමයි මේ වතුර බෝතල් අල්ලන්න හාමුදුරු කට්ටියට නම් කරලා තිබුණේ. ඉතින් අපි බලාගෙන ඉන්න මේ ලංකාවෙන් ගියාය මේ මොන්ටිසෝරි ළමයි කොහොමද මේ වතුර බෝතල් ටික අල්ලන්නේ මෙච්චර හාමුදුරු කට්ටියකට. හාමුදුරු කට්ටිය 40000. එතකොට මේ රටේ හාමුදුරු කට්ටිය නැතුව ලෝකේ රටවලින් ගිය හාමුදුරු කට්ටිය 40000. එතකොට මේ හාමුදුරු කට්ටිය ඔක්කොගේම අපි බලාගෙන ඉන්න මේ කකුල් පාද දැන් හාමුදුරු කට්ටියගේ පාද තියාගෙන ඉඳගෙන ඉන්නකොට අර එක මොන්ටිසෝරි ළමයෙක්වත් මේ එක පාදයකවත් හැප්පෙයිද කියලා. අඩුගානේ වතුර බෝතලයක්වත් පෙරලෙයිද කියලා මේ ට්‍රේ එකකින්. හාමුදුරු කට්ටිය පිළිගන්නකොට අපි එතනදිම දැක්කා මේ චූටි කාලෙම පටන් ගන්න පුළුවන් අපිට මේ කලබලයක් නැතුව සංවරව යමක තැනක වැඩ කරන්න ඕන ක්‍රමය. මේ මෙතන වෙලා තියෙන විශේෂම ප්‍රධානම දේ තමයි කියන දේ අහන්න නැතිකම. මට ඕන දේ මම කරන්න ඕනේ කියන තීරණයට එනවා. එහෙම ඇවිල්ලා තමයි බලන්න ඉගෙන ගන්න වයසේ ඉගෙනින් කඩා කප්පල් කරගෙන අද ලංකාවේ අධ්‍යාපන මේ ශාස්ත්‍රයට ඇවිල්ලා නමුත් නීතිය දැන් ළමයි වැරද්දක් කරා පොතක ඒ වැරද්ද මොහොතේදී අපිට වැරද්දක් පෙන්වන්න බැරි තරමට. අඩුගානේ පොතේවත් කියන්න බෑ. වරද නිවරද කරලා ලියන්නත් මේ අධ්‍යාපන ශාස්ත්‍රයෙන් දැන් තරම්. දැන් ඒකක් දෙන්නේ නැහැ. අද අම්මගෙනේ තාත්තගෙනේ වැරද්දක් කරලා කණින් ඇල්ලුවොත් එහෙම අල්ලපු ගෙදර නෝනා මොකද කරන්නේ? පොලිස් මැසේජ් එකක් දෙනවා පොලිසියට. මේන් අර ගෙදර ළමයි මේ ළමයින්ට ගහනවා කියලා. ඒකට එන්නේ පොලිස් කූටුවට අරගෙන යනවා. ඉතින් දැන් ගෙදරකම ප්‍රශ්නයක් විසඳගන්න බැරි විදිහට මේ එක එක නීති දාලා මේ අපිට ඕන කරන ඒවා නෙවෙයි. එතකොට දැන් අපි දන්නවා අපේ දැන් අද මම කියන්නේ අද පාඩේ ඉපදෙන්න ඉන්න දරුවා නෙවෙයි. තව අවුරුදු 10කින් පස්සේ ඉපදෙන්න ඉන්න ළමයාත් ලක්ෂ 8-10ක් විතර ණයකාරයෙක් තමයි වෙලා තමයි මේ ලංකාවේ උපදින්නේ. අවුරුදු ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් ණයකාරයෙක් වෙලා දෙනවා. අපි කීයක් ඇද්ද දැන් මේ මොහොත වෙනකොට? අඩුගානේ අපි ලක්ෂ 7ට යනවා මේ මොහොත වෙනකොට. එතකොට තව අවුරුදු 10කින් ඉපදෙන ළමයා ලක්ෂ 15ක් විතර වගේ ණයකාරයෙක් වෙලා තමයි ලංකාවේ උපදින්නේ. ඒ නිසා විශේෂයෙන්ම තේරුම් ගන්න මේ ඉස්සර වගේ මේ කුඹුරට වැහැලා අඩුගානේ ගස් කීයක් කඩා ගන්න පුළුවන් පිරිස් බිහි වෙන්නේ නැහැ. මහා කම්මැලිකාර ෆෝන් එක පමණක් ඔබන කම්පියුටරේ දාලා ගේම් එක විතරක් ගහන මහා අනවශ්‍ය වූ ඔලු මේ හදාගත්ත පිරිසක් තමයි ඉස්සරහට වැඩි වෙගෙන යන්නේ. ඒකෙන් වෙන්නේ මොකද්ද? කන් ගැහෙන පිරිසකුත් අඩු වෙනවා. ඇස් පේන පිරිසකුත් ලංකාවේ අඩු වෙනවා. ඉතින් මේක මහා විස බීජයක් කරලා ඉවරයි. මම කියන්නේ කම්පියුටරයක් හරි ෆෝන් එකක් හරි පාවිච්චි කරන්න නිසි වයසක් ඔබට තියෙනවා. බොරුවට බලාත්කාරයෙන් අම්මලා තාත්තලාට කියන මේක මට ඉස්කෝලේ මේ සර් කිව්වා ටීචර් කිව්වා කම්පියුටරයක් අරන් දෙන්න කියලා. මොකද මට මේ මම කරන විෂයන් වලට IT කියන බොරු කියනවා. වාක්‍ය වැඩ කරලා දුක් වේදනා හම්බ කරන සල්ලි වලින් බලහත්කාරයෙන් ෆෝන් එකක් ගන්නවා. අන්තිමට ෆෝන් එකට කාඩ් දානවා ගන්නේ අම්මා තාත්තලා කියලා. ඒ නිසා මම හිතන්නේ දහම් පාසලට පස්සේ මම ඔඩි කියන්න මම හිටියේ මම ගිය සතියේ දැක්ක මේ දහම් පාසලට ෆෝන් අරන් එනවා අද අපිට චෙක් කරන්න කියලා මේ පරීක්ෂා කරන්න ඉඳලා හිතාගෙන නම් මේ වැඩසටහනින් ඉඳලා අපිට බැරි වුණා විශේෂම නතර කරන්න දහම් පාසලට ෆෝන් ගේන ඒවා ඒ වගේම කලිසම් ඇඳගෙන ඉන්නවා සලන් අදින්න ළමා ආසාරයෙන් දෙන්න පුරුදු වෙන්න මොකද හේතුව අපේ අනන්‍යතාවය දැන්වත් රැක්කේ නැත්නම් එහෙම මේ අපිට ඉන්න වෙන්නේ තව සෞදි අරාබියේ ඉන්න විදිහටමයි ඔළුවේ ඉඳලා පොරවගෙන දැල් ගහගෙන මේ නේද ආය දාලි දීප්පා කියලා අයින් කරන්නත් බෑ මොකවත් බෑ එහෙම යන්න ඕනේ ඒ නිසා මේ ලෝකෙ මේසි කරන්න එනවා ඔක්කොට ඕනේ යන්නේ. ඉතින් ඒ නිසා අපිට මං හිතන්නේ දැන් ඊයේස මම මොනරාගම ධර්මදේශනාවකට ගිහිල්ලා පාන්දර ආවේ. ඒදි කට්ටිය මේ ධර්මදේශන අවසානයේ සාකච්ඡාවක් තිබිලා කියනවා ලංකාවේ වැඩිම හරක් මස් කන්නේ කවුද කියලා. එතකොට හරක් මස් ලංකාවේ වැඩිම කන්නේ බෞද්ධයෝ. මේ අපි මෙතන කාලා හිටානේ කියන්නේ මේ මුස්ලිම් මිනිස්සු කන්නේ කියලා. නමුත් මුස්ලිම් මිනිස්සු නෙවෙයි කන්නේ හරක් විකුණන්නේ සිංහල බෞද්ධයෝ. වැඩි හරියක්ම ලංකාවේ හරක් මස් කන්නේ මේ සිංහල බෞද්ධයෝ. ඒ නිසා අපි කාණ එක නතර කරේ නැත්තම් හරක් මේ මස් කරවල මේ පොක්කට හරක යන එක නතර කරන්න කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මම හිතන්නේ මොන සංවිධානයක ඈ ගැහුවත් අපි බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන හරක පොක්කට යන විතර නතර කරන්න නෙවෙයි සියලු සත්‍යෝම නිදහස් කරගන්න පුළුවන් නම් හොඳයි කියන තරම් තමයි බුදුදහම කරන්නේ. එහෙනම් විශේෂයෙන් මම හිතන්නේ අපේ දරුවන්ට විශේෂයෙන් මම ඇල්මක් ඇති කරගන්න ඔබ දහම් පාසලට එනකොට හොඳ සේවයක් කරන්න ඔබ මම හිතන්නේ මේක මගේ එක එකකට තනි තනි කිව්වත් මට වටිනවා කියලා හිතෙනවා. හේතුව ඇත්ත වශයෙන්ම අපි කිසිම අවංකකමක් නැහැ එක තැනකට ආවා කියලා. මම විශේෂයෙන් ඉගෙන ගන්නයි. විශේෂයෙන්ම අපි හතෙන් ඉහළ ළමයිට කියනවා ඔය කට්ටිය මේ ඕලෙවල් ලේවල් විභාගයට ටාගට් කරලා විතරක් අපි යන එකක් කෙරෙන්න ඕන. නමුත් මම හිතන්නේ ඔබ හොඳ විශේෂයෙන්ම අම්මා තාත්තා කියන දේ අහන දරුවෙක් කියලා ඉන්න ලංකාවේ ගෙදරක විශේෂයෙන්. අද එහෙම ඔක්කොමත්ම නැහැ. අවවාදයක් දෙන්න බෑ. ඊළඟට දැන් අපි බලන්න ඉස්සර ළමයි හැමදාම ඉස්කෝලේට ආවට පස්සේ කෑම ටික කාලා මේ ක්‍රීඩාවල් මොනවා හරි කරා. සෙල්ලම් ගෙවල් හදලා හරි ඕම් පිට්ටු ගහලා හරි
මොනවා හරි දෙයක් කරා. අද මොකවත් කරන්නේ නැහැ. අද ඉස්කෝලේ ආපු ගාම කෑවා එක්ක නිදා ගන්න එක්ක කම්පියුටර් එක කරගෙන නැත්නම් ෆෝන් එක කරගෙන ගේම් එකක් ගන්නවා. ඉතින් මෙහෙම ගියාම මොකද වෙන්නේ? අවුරුදු 20ක් විතර යනකොට තනි කරම ලෙඩ ටිකක් ඉන්නේ ලංකාවේ. අදලා තියෙන එක තේරෙනවනේ. අදලා තේරෙනවා විශේෂයෙන්ම ලෙඩ කොච්චරක් තියෙනවද කියලා. ඒ නිසා මම හිතන්නේ මේක එන්න එන්නම වැඩි වෙනවා. ඒසම විශේෂම තේරුම් ගන්න කම්පියුටර් පාවිච්චි කරන්න ෆෝන් එකක් ගන්න. හැබැයි ඔබට නිසි වයසේ ප්‍රයෝජනෙ මොකක්ද කියලා වටහාගෙන. එතකම් මේවා අරගෙන මහා විනාශයක් ඇති කරගන්න එපා. මම හිතන්නේ මේ කුඩු දක්වාම මත් කුඩු දක්වාම ගම් වලට එන දක්වාම මේ පත් වෙලා ඉවරයි. මේ ගුරු මණ්ඩලේ බලන්න මම හිතන්නේ විශේෂයෙන්ම මේ පළාතේ තියෙන දහම් පාසල් 54යි 2013 වෙනකොට මේ දෙහිවට කලාපේ විතර දහම් පාසල් 54ක් ඉදලා. එතකොට මේ දහම් පාසල් වලින් මම අද උදේ දැන් මම නිකන් මම ගණනය කරා. මොකද මම පහුගිය ඉරිදා හිටියේ නැතිනම් මේ කැම්පස් එකේ පන්ති නිසා මට ඉරිදා මම දැන් අවුරුදු 1කමාරක් දක්වා මම නැතුව ඉන්නේ. නමුත් මම කල්පනා කරා අපේ ආචාර්ය මණ්ඩලය දිහා බලලා මේ ඔක්කොම කොයිතරම් උගත් අය ටිකක් දෙන්නේ ඉන්නේ කියලා. මොනතරම් විභාග පාස් කණ්ඩායමක් අපේ ගුරු මණ්ඩලය වශයෙන් ඉන්නේ කියලා. ඒ නිසා හාමුදුරු තුන්නම ගුරු මණ්ඩලයේ බහුතරයක් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ ඔය කට්ටිය තාම ප්‍රයෝජන ගන්නේ නැහැ කියලා මම නම් හිතන්නේ. ඒ නිසා ඔබ දන්න ඔබට දැනගන්න ඕනෑ කරලා දැන් අපේ ආචාර්ය මණ්ඩලයේ පුළුවන් මුත්ත ගුරු මණ්ඩලයක් ඉන්නවා. මම නම් එක්කම දැන් පුදුමාකාර සතුටක් වෙන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හොඳට ඉන්නවා. ඒ නිසා ඔබ මේ ඇතුළට ආවට පස්සේ මම කියන මේ සෙරෙප්පු ටික අපි දැන් ඉස්සර තීරණය කරා සෙරෙප්පු මේ ගලවලා දාලා ඉන්න ශාලාව ඇතුළට. නමුත් ඒක කරන්න විදියක් නැතිලා තියෙනවා. දැන් මේ මොහොතට හේතුව සෙරෙප්පු එක එකන මාරු කරලා දාගෙන යනවා. ඒ හින්දා මම මේ පොඩි අවඩක් සිද්ධුමත් කරන්න දෙයක් නැහැ. සෙරෙප්පු දාගෙන තමයි ඇතුළට දැන් එන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද ඒක ඇතුළට දැන් දෙමාපියන්ගේ චෝදනා තියෙනවා. අද වෙන එක සංවිධියට අරන් දීලා අද වෙන එක හෙට නැහැ කියලා. ඒ නිසා හිතාමතා හෝ නොසිතා හරි මේ වැරදි අපි අතරින් සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ බුදුබල පාරමිතා සංවිධානයේ සරත් කුමාර මැතිතුමන් ඇතුළු සියලු දෙනාම සියසුද දහම් පාසලේ ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ ඇතුළුව ගුරු මණ්ඩලය ආදී දවදරියන් ඇතුළු සියලු දෙනා වෙනුවෙන්ම ඉතාමත්ම ගෞරවයෙන් ආදරෙන් දෙන්නතුමින් පිළිගනු ලබනවා. විශේෂයෙන් මේ වගේ දුෂ්කර කාර්යභාරයක් මැනවින් බාර අරගෙන තේරුම් අරගෙන රටේ තියෙන මුදුම නියගයක් රටේ තියෙන අවස්ථාවයක් විශේෂයෙන්ම අද අපේ රජයේටම පවා විශේෂයෙන්ම රජයට අනුගාමී දහම් පාසල් ඉරිදා මේ දහම් පාසල් පැවැත්වෙන වරුවවත් අද මේ ප්‍රයිවට් ක්ලාස් නතර කරන්න අද මේ ලංකාවේ වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ මේක එන්ටෙන්ට වැඩි වෙනවා. ওই දවසේ දැන් ප්‍රයිවට් පන්ති ඕන තරම් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි තේරුම් අරගෙන හොඳට පාඩම් කරන්න හොඳට ඉගෙන ගන්න හොඳ දරුවෝ කොටසක් වෙලා බුදුදහම වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් යමක් ඔබ කරන්න. හම්බියෝ වගේ වැඩෙන්නේ නැති තත්ත්වයට පත් නොවේ. අපි බැලුම් පෙලක් වෙලාවල් වලට පාරට යන්න බෑ. ඒ වගේම අඩුවන් ගෑනමේ පිළිනමේ මේ දෙගොල්ලටම අද පාරේ යන්න බැරි තත්ත්වය අද සමාජයේ ගොඩ නැගිලා යන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි ඔක්කොටම බෑනේ ඔක්කොම නතර කරන්න. නමුත් ඔබ විශේෂයෙන් තේරුම් ගන්න 8 9 පන්ති කියලා දැන් අද පොඩි ළමයි කියලා අපි ගණනය කරන්නේ. මම දැන් පොඩි ළමයි කියලා වශයෙන් ගන්නේ මොන්ටිසෝරි ළමයි විතරයි. මේ මොන්ටිසෝරි ළමයි විතරයි මේ පොඩි ළමයි වශයෙන් ගන්න තියෙන්නේ. අනිත් ඔක්කොම පැහිලා ඉවරයි. එතන මෙහා සියලු දේ ඔක්කොම දානවා. නේද? මම දන්නේ නැහැ කියලා වගේ හිටියන නමුත් මේ කතා කරන්න කිව්වොත් එහෙම මොන්ටිසෝරි ළමයි විතරයි යමක් නොදන්නේ. ඒ නිසා ඒ ළමයිනේ ඇහෙන දේ කියනවා. ඇහෙන දේ කියනවා. ගෙවල රන් වුණොත් ඒ ඔක්කොම ඇවිල්ලා කියනවා. තාත්තා මෙහෙමයි කියනවා. නමුත් මම හිතන්නේ ඔබ විශේෂයෙන්ම තේරුම් ගන්න දහම් පාසලට ආවට පස්සේ හොඳට ආරක්ෂා වෙන්න. විශේෂයෙන්ම මේ අනතුරු වළක්වා ගන්න. එක එක රණසල් වල වෙන්නේ නැතුව, සෙරප් මාරු කරන්නේ නැතුව, ඒ වගේම හොඳ කියන දේ අහලා අවංකවම ඔබ ගමේ හොඳට ජීවත් වෙන්න. නගරට ගියොත් ත්‍රිවිල් එකක ගියත් ස්ටේෂන් එකකට මුඛයකට ගියත් ඔබ ගම පාවා දෙන්න යන්න එපා. ගමේ අරණිතාවේ වෙනුවෙන් ඔබ කටයුතු කරන්න. ආගම ධර්මයක් තියෙනවනේ හවසට මල් ටික පූජා කරන්න නිසි පරිදි දෙමාපියොත් එක්ක එකතු වෙලා මේ වෙලේ විරුද්ධතා අපි අත්වශයෙන්ම විරෝධයක් ඒ අතට අපි ගොඩනගනකොට ගැටලුවක් නැහැනේ. දැන් අම්මයි තාත්තයි එන්නේ නැත්තම් මල් පූජා කරන්නේ දරුවන්ට පුළුවන් බලාත්කාරයෙන්ම අම්මා තාත්තාත් එන්න අපිත් එක්ක මල් පූජා කරන්න කියලා. අදින් පස්සට ඒ ගැනවත් හිතන්නත් මම හිතන්නේ විශේෂයෙන්ම. කට්ටිය මේකට එක්කන අපි ගෙදර මල් පූජා කරනවා කියලා. මේවවත් නොකරොත් එහෙම මම හිතන්නේ අපේ රටක් අපිට තියෙයි කියලා තව අවුරුදු ගානක් යනකොට අපි හිතන විදිහට තව ඡන්ද 10ක් එක දිගට තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම අංකවාදීව විපක්ෂයට ඇවිල්ලා ඉවරයි. ඉතින් ඒ අවාසනාවන්ත මේ ඉරණම පෙණි තමයි මේ බුදුබල පාරමිතා සංවිධානයක් ඇවිදින්න මේ වැඩ කරන්නේ. ඒක වළක්වා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ නිසා අර වනාදින කෙනෙකුට නැවත ඔක්සිජන් ලබා දීලා එයාලා ජීවත් කරවා ගැනීම සඳහා අපිට කාගේවත් න්‍යාය අවශ්‍යතාවයක් නැහැ. පිටරටින් එන මිනිස්සුන්ගේ දාර්ශනිකයන් කියන්නේ අදහස් අපිට අවශ්‍යතාවයක් නැහැ. බුදුදහම තුලම තියෙන මේවට අපිට සංවිධානය වෙන්න ඕනෑ කියලා දේවල්. ඒ නිසා බුදුදහම අභ්‍යන්තර වෙලා ඉඳලා ධාර්මිකව තනතුරු අරබියා සටන් නොකර පොදු අරමුණකින් පොදුම හැඟීමකින් මේ කටයුතු කරන බුදුබල පාරමිතා සංවිධානයේ සියලුම දෙනාට ඒ වගේම සියලුම දෙනාට මම හිතන්නේ
විශේෂයෙන්ම මේ නිර්මාතෘතුමන් ඇතුළුව අනිල් රංජන් මහත්මයාලා නැති විදේශගත වෙන්න එතුමන්ලා ප්‍රධානයි. ඒකට මම පෙරක් කරවන්න මම කියන්න ඕනේ මේ Facebook මාර්ගයෙන් ඊමේල් මැසේජ් වලින් මේ පාරමිතා සංග්‍රහ වැඩ කරන මම පෙරක් කරන්න නැත්නම් දොස් කියලාවුත් තියෙනවා. මොකද තමයි Facebook එකේ කියලා කියන්නේ අද හොඳ තත්ත්වයේ වගේම 175කින් යන්නේ නරක ව්‍යාපෘති තමයි වැඩි වශයෙන් යන්නේ. මොකද මම මේක ගොඩාක් දුරට විරෝධ වෙච්ච අවස්ථාව ඕනෑ තරමම තියෙනවා. හේතුව විශේෂයෙන්ම අද කරන්නේ වෙන දේවල් නිසා. හොඳ දේවල් වලට අමතරව ගොඩාක් අරන් යන්නේ නරක. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම අපි අවබෝධ කරගන්න හැමදේම හොඳින් මේ සංවිධානය තව ශක්තිමත් කරගන්න ශක්තිය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට කරන්න පුළුවන් උපකාරයක් දැනුවත් කරන හැම මොහොතකදීම කරන්න සූදානම් නොබියවම. මොකද අපි මේක කතා කරන්නේ මම දැන් අවුරුදු 16මාරයි දහම් පාසල පටන් ගන්න අපේ හේම්සිල් මහත්මයාගෙන් පස්සේ දහම් පාසල නොනවත් මම කරගෙන ආවේ. මම අවුරුද්දෙන් 16ක් ඉවරයි දහම් පාසල කරගෙන ඇවිදින්න. ඒ නිසා මම හිතන්නේ එදා ඉඳලා සහෝදර 20ක් වගේ ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මේ ඔබගේම නම් කියන්නේ කටපාඩම් වෙන්න පුළුවන්. ඉදිරියටත් මොන ප්‍රශ්න ආවත් බාධක ආවත් බැනුම් ආවා මේවා කරන්නේ පඩියක් හම්බ වෙන්නේ නැහැ නේද? පෙරක් කරාවට ගෙදර යන්න බැරි තරම් බැනුම් ආනවා මේක අඩු කරනවා කියාව. එන ප්‍රශ්න වලට. නමුත් මේ ඔක්කොම අභියෝග මේ කට්ටිය නිර්මිතව බාරගන්න කරන්නේ. ඒ නිසා ඒකට විශේෂ ගෞරවයක් මගෙත් තියෙනවා. පස්සේ ආතු කට්ටිය ඔකදීමත් එහෙමයි. විශේෂයෙන් තේරුම් ගන්න අපි කටයුතු කරන්නේ. අද වෙනකල් අපි වටර වෝමාර වීමක් අපි අතර වෙලා නැහැ. අනවශ්‍ය විහිළුවක් වෙලා අපි අතර නැහැ. හොඳ සහෝදරකමින් මේ ගුරුමාණන් ඉඳලා අපි කතා දක්වා වැඩ කරා. ඒ නිසා මේ හැම දිනකට සුළු පතමින් බුදුබල පාරමිතා සංවිධානයේ මේ කුලකන්ද දිලවස්සම පුරාණ විහාරයට විදින්නලා ධර්මශාලාවේ මේ චාම සරල උත්සවයට සහභාගී වෙන මේ තෑග ප්‍රදානය කිරීමට සම්බන්ධ වීම පිළිබඳව අනේක වාරයක් ඒ සියලුම සංවිධානයයිට පුණ්‍යානුමෝදනා සිහිපත් කරන මොන බාධක ආවත් නොනවත්වාම මේ සංවිධානය ඉදිරියට ගෙන යාම සඳහා හැමදෙනාටම ලොකු ශක්තියක් වේවා කියලා ආශිර්වාද කරන හැමදෙනාටම තෙරුවන් සරණයි. ඊළඟට තිබෙන්නේ ගෝවෙන් මුදුමල පාරමිතා හදන විසින් ගෙනා ත්‍යාග පෙන්වීම මේ අවස්ථාව සඳහා ඊළඟ මුලින්ම ත්‍යාග ප්‍රදාන කිරීම සඳහා මා ගෞරව ගුරුපහා නමස්කාර පුරවාරණය කර සිටිනවා මුලනන්ද විහාරස්ථානයේ විහාරවාසී ගෞරවනීය දේදුගල පඤ්ඤාරාන්ති ස්වාමීන් වහන්සේට මුලින්ම ත්‍යාග ලබා ගැනීම සඳහා ආරාධනය කර සිටිනවා 100 වෙනි ආර්ය ජයසාන් රාජපක්ෂ දරුවා. සම්පසල් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා බුදුබල පාරමිතා සංවිධානයේ ත්‍යාග ලබා ගැනීම සඳහා එක වසර ආර්ය ජයසාන් රාජපක්ෂ දරුවාට ආරාධනය කර සිටිනවා. ඒසල් ළඟ ඉන්න නැගිටින්න. ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා දිගල පඤ්ඤා වංශ ස්වාමීන් වහන්සේලා ආරාධනය කර සිටිනවා. ඊළඟ ත්‍යාග ලබා ගැනීම සඳහා දෙක වසර කවිෂා රේෂානි දිනේට ආරාධනය කර සිටිනවා.
ඊළඟට ත්‍යාග ප්‍රදාන කිරීම සඳහා ඒගොල්ලන්ද සමිත ස්වාමීන් වහන්සේට ආරාධනය කර සිටිනවා. ත්‍යාග ලබා ගැනීම සඳහා තුන්වසර ටීබී නෙත්නි අසාරා දීර්ඝ සඳහා පාරිමිතා පදනමේ ආරම්භික සමාජ විද්‍යාලයේ සම්බන්ධීකාරකයේ සරත් කුමාර මහත්මයාට ආරාධනය කර සිටිනවා. ත්‍යාග ලබා ගැනීම සඳහා හතර ශ්‍රේණිය ජීවි සුපුල් රාජික සේවාවට ආරාධනය කර
දරුවන් ආරාධනය කරනවා.
මේ දුක්පත් ජනතාව මොන අපසම්පදනා දිහා බලලා අපගේ දහම් දැනුම අපගේ ඥාන ශක්තිය බුද්ධි වර්ධනය ඇති කර ගැනීම සඳහා මේ කලාව සත්කාරය අපි දෙමාපියන් වශයෙන් ගුරු මණ්ඩලයේ වශයෙන් උදා දුකවන් දෙමින් අපි ආරම්භ කරගියේ. ඒ වගේම අපි මේ මෙතුමන්ලා මේ ස්ථානයේ පැමිණ මේ කටයුතු කිරීමට යථා කාලයේදී පැමිණ බව සෑම දිනකම අසුන් කාරණාවක්. ඒ නිසා ඉදිරියේදී අපි මේ බුදුබල පාරුතා පදනමින් අපිට දත හැකි උපරිම ප්‍රයෝජනයක් ගන්නගේ සියලුම ලබා ගැනීමට අපි උත්සුක වෙනවා. ඒ වගේම එදා තුළ අපේ දහම් පාසලේ ඉදිරි වැඩ කටයුතු සඳහා අපි එන්නේ වේදමාංශී කුඩා දර්ශනීය වේදමාංශී යෝගයේ ප්‍රදේශවාසී දර්ශනීයන්ගේ දෙමාපියන් වෙන වේදමාංශී කටයුතු කරන ගුරුවන්ද ජීවන්පාරාමාධිකාරී යෝගයේම ශ්‍රී දහම් පාසලේ අපගේ ගුරු දේදුගල පඤ්ඤාරාම විඥානවරණාංශයේ වෙනුවෙන් උන්වහන්සේගේ අවංක සේවාව වෙනුවෙන් අපි උන්වහන්සේට භක්ති ආදර ස්තුතිය පුද කරන අවස්ථාවේදී සෑම අවස්ථාවකදීම අපි මේ වේදමාංශයේ කටයුතු කරන අපේ ගුරු මණ්ඩලයටත් අපේ විහාරාධිපති විඥානවරණාංශයට දහම් පාසලේ ගුරු මණ්ඩලය වෙනුවෙන් අවංක ආදර ස්තුතිය පුද කරන අපි වෙනුවෙන් වේදමාංශයේ කටයුතු කරන ඉදිරියට සියලුම දේ කටයුතු වල බලාපොරොත්තු වන මේ බුදුබල පාරුතා පදනේ සියලු මහත්මාත්මාවන් මේ ස්ථානයේ පැමිණ සිටින සෑම මහත්මාත්මාවන් අපගේ ස්තුතිය පුද කරමින් එතුමන්ලාට දුංගංගේ ආශ්‍රා සියලු දිවියේ තාවනාගේ ආරක්ෂාවනවල ලැබේවා. ඉදිරියට දිනුපත් කරගනිමින් සෑම දෙනාටම ලංකාවාසී සෑම දුදුපත් සෑම නිවන් ආකාරයට සත්‍යචාරණ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආල් විලායක නම් තමයි අවංකගේ අධිකාරයෙන් සෑම දෙනාටම දැන් කියන්නේ ඔය ඉන්න තැන් වල නැගලා දහම් පාසලේ ඉඳගෙන ලක්ෂණ දහම් පාසල් ගියේ කියන දෙන්න නායනා පාසල ඔහොම ලියලා